අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. Who could that be? ඒ කවුරු වෙන්න ඇතිද? කවුද දන්නේ නැහැ. It's a sort of question you ask yourself or to others when you are curious who might be knocking on your door or calling you. Those are the two very common situations where you would use that question. දොරට තට්ටු කරන හඬ ඇසෙන විට හෝ දුරකථනයේ නාද වන විට බොහෝ විට මෙම ප්‍රශ්නය ඔබ කුතුහලයෙන් ඔබෙන්ම හෝ ළඟ සිටින අයගෙන් අසනු ලැබේ. Somebody is knocking on the door. යම් කෙනෙක් දොරට තට්ටු කරනවා. Who could that be? ඒ කවුරු වෙන්න ඇතිද? ඒ කවුද දන්නේ නැහැ. It could be Sumit. It might be Sumit. ඒ සුමිත් වෙන්න ඇති. The phone is ringing. දුරකථනය නාද වෙනවා. Who could that be? ඒ කවුරු වෙන්න ඇතිද? It could be father. It might be father. ඒ තාත්තා වෙන්න ඇති. Who could that be? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට it could be or it might be යොදා ඉන්පසුව අපි විය හැකිය සිතන කෙනා යොදනු ලැබේ. It could be Sumit. It might be Sumit. ඒ සුමිත් වෙන්න ඇති. It could be father. It might be father. ඒ තාත්තා වෙන්න ඇති. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.